මට බිල්ඩ් අප් වෙන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා මෙතෙන්ට ආවට පස්සේ. අහම්බෙන් හරි මට මේ ෆීල්ඩ් එක සම්බන්ධ ජොබ් එකක් තමයි හම්බුනේ. උනාට මම ඒ ට්‍රේඩින් ගැන මොකුත් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ තාත්තා තමයි කිව්වේ දැන් ඔයාලට පඩියක් හම්බ වෙනවනේ. ඊට පස්සේ සල්ලි එකතු කරලා මේ කෝස් එකට ජොයින් වෙන්න. මේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕක ඇතුලේ ප්‍රොමෝෂන්ස් අනම්මනම් වලට ජොයින් යන්න පුළුවන් ට්‍රේඩින් ඉගෙන ගත්තොත් කියලා තාත්තා තමයි මට මොටිවේට් කරේ මාව. ඊට පස්සේ තමයි මම මේකට ජොයින් වුනේ. ඊට පස්සේ මම හිතනවා මම දැන් ලොකු තැනකට ඇවිත් තියෙනකන් මම මේ මෙච්චර දවස් දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා. මට මගේ රස්සාවේ පැත්තෙනුත් තව මම ගොඩක් ඉම්ප්‍රූව් වෙලා කියලා මට තේරෙනවා. වැඩ කරගෙන යනකොටත් මට දැන් තේරෙනවා මම මාසෙකමාරකට කලින් ජොබ් එක කරපු මම නෙමෙයි. දැන් ජොබ් එක කරනකොට මම යනකොටත් යන්නේ තව අලුත් දෙයක් ඉගෙනගෙන මම ඉතින්ට ගිහලා තව දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මට මේක හැම පැත්තෙම වටිනවා. මට හදිසියවත් මොකක් හරි වෙලා ජොබ් එක කරන්න බැරි වුණත් හරි මට ගෙදර ඉඳන් දැන් ආදායම් මාර්ගයක් මට හොයාගන්න හදාගන්න පුළුවන්. මට බිල්ඩ් අප් වෙන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා මෙතෙන්ට ආවට පස්සේ. ඒකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර්ට. මට කියන්න තියෙන්නේ අන්තිමට මම රස්සාවෙන් හරි ප්‍රොමෝට් වුණත් හරි මම ඒ රස්සාව නැතුව මං තනියම දෙයක් කරගත්ත අතරේ ඒ ඔක්කොම ක්‍රෙඩිට් එක මේ ආයතනයටයි සර්ටයි තමයි බොහොම ස්තුතියි.